මම අද ඔයාලට අරන් ආවා පුංචි තිරේ ටෙලිනාට්‍ය වල රඟපාන ලස්සන කපල් ටික. අපි බලමු මේ කපල් අතරේ ඔයාලත් අවසම කපල් එකක ඉන්නවද කියලා. එහෙම ඔයාලා අවස කපල් එකක ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉන්නේ දෙරණ ටීවී එකේ විකාශය වෙන සංගීතයේ ටෙලිනාට්‍යයේ මහි සහ අසේනි. මේ දෙන්නත් හරිම ආදරණීය කපල් එකක්. ඔයාලටත් එහෙම හිතෙනවද? එතකොට මේ ඉන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන මා ටෙලිනාට්‍යයේ මිනිත් සහ චමචිකා. මේ දෙන්නත් ගොඩාක් ආදරණීය කපල් එකක්. මම නම් මේ දෙන්නට හරිම කැමතියි. ඔයාලත් එහෙමද? එතකොට මේ ඉන්නේ හෙරු ටීවී එකේ විකාශය වෙන රොන් සොයා ටෙලිනාට්‍යයේ ආදේශ් සහ හසරැලි. මේ දෙන්නත් එහෙම තමයි. ගොඩාක් ආදරණීය කපල් එකක්. හැබැයි තාම ආදරේ කියලා නෑ. මේ ඉන්නේ හෙරු ටීවී එකේ විකාශය වෙන පාට කුරුල්ලෝ එකේ කෙවින් සහ නිම්නාදි. මේ දෙන්නත් ගොඩාක් ආදරණීය කපල් එකක්. මම නම් හරි ආසාවෙන් මේ කතාව බලනවා. ඔයාලත් එහෙමද? එතකොට මේ ඉන්නේ හෙරු ටීවී එකේ විකාශය වුණ රැල්ල වලට ආදරේ ටෙලිනාට්‍යයේ ශිවා සහ සුදුමැණිකේ. මේ දෙන්නත් ගොඩාක් බාධක මැදින් එයාලගේ ආදරේ දිනාගත්තු දෙන්නෙක්. මේ දෙන්නත් ගොඩාක් ආදරණීය කපල් එකක්. මේ ඉන්නේ රොන් සොයා ටෙලිනාට්‍යයේ සයාගී සහ පිංකි. මේ දෙන්නා නම් තාම ආදරේ කියලා නෑ. අපි බලමුකෝ. එතකොට මේ ඉන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ තිදෙස් සහ ආත්මී. මේ දෙන්නත් ගොඩාක් ආදරණීය කපල් එකක්. හැබැයි දැන් නම් ආත්මී වෙනස් වෙලා. එතකොට මේ ඉන්නේ ITN එකේ විකාශය වුණ පාරාදීසයේ ටෙලිනාට්‍යයේ වගීෂ පාරමී. මේ දෙන්නත් ගොඩාක් ආදරණීයයි. මේ දෙන්න ලස්සනට ඒ කතාවේ රඟපානවා. ඔයාලත් ඒක බලලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් මේ දෙන්නටත් හරිම ආසයි. දෙන්න හරිම ආදරණීයයි. එතකොට මේ ඉන්නේ ITN එකේ විකාශය වෙන සිහිනයක තනි වෙලා කතාවේ ආදිව් සහ නිකී. මේ දෙන්නත් හරිම ලස්සන ආදරණීය කපල් එකක්. ඔයාලටත් එහෙම හිතෙනවද? එහෙනම් මං යන්නම්. බයි.